මේ දවස්වල එච්චර වටින බඩුවක් හම්බුනෙත් නෑ කාර් කෑලි ඒවා තමයි තියෙන්නේ මේ පැත්තේම තිබ්බ බස් වලට වැඩක් දුන්නානේ ලොක්කත් ඈ ගහන මොකක් හරි එකක් අම්මට සිරි බස් එකක් නේද පට්ට ටක්කා ලොක්කට කෝල් එක කරනවා හෙලෝ ලොක්කා මේ බස් එකක් තියෙනවා වැඩි දෙමු අදට ආරියනි මචං මේ එහෙනම් ලොක්කා අපි කීයටද සෙට් වෙන්නේ රෑ 10ට විතර වරෙන්කෝ හරි ලොක්කා රෑ 10ට නම් බස් එක වැඩේ දෙමු අදත් ඔය තින්නේ සුපිරියා කැම්මක් ලොක්කා තාම එන්නේ ෂික් එයා මට විලස්සන ඉන්නේ කියලා නේ අර ඉන්නේ රොක්කා අයියෝ මේ වාහන බෑනේ අර ඉන්නේ ලොක්කා දැන් ඉතින් ලොක්කට කියලා වැඩේ අද බස් එකට වැඩක් දෙන්න ඕනේ ගැම්මට බස් එකට අද වැඩ දෙනවා ලොක්කා මේ අද බස් එකට වැඩේ දෙන්නේ නැද්ද දැම්ම ඔබ ගිහලා අරන් වරෙන්කෝ හරි මං එනම් බස් එක අරගෙන එන්නම් ලොක්කා බස් එක නම් අමාරුව හැබැයි අම්මට උටු මේක සුපිරිනේ අඩු ඉඳලා හොඳ කල්ල මරේ අම්මට උඩු බස් එක සුපිරිනේ අප්පටසේ මේක හප්පන්න එපා යකෝ හරි ලොක්කා මේ දැන් ටක් ගාලා මාරු වෙන්නත් ඕනි පොලිසියෙන් ඉද්දන්නේ හරි ලොක්කා ලොක්කා එන්න නැගගන්න ලොක්කා නැගගන්න හරි මම නැගගත්තා යන් එන අපි දැන් මේක දාන්නේ කොහෙන්ද වෙන කොහෙන්ද අපි සුපිරි බල්ලි වෙන්දා බස් ටික උස්සලා දාපු ගනින්ම තමයි හරි ලොක්කා එහෙනම් අපි එතනින් අද බස් එක දා ඒ බම් මේ ඊගම අර පොඩ්ඩක් රුවන්වැලි සෑය බස් සෙට් එකක් තිබ්බා බල්ලෙමුද ගිහිල්ලා රුවන්වැලි සෑය පැත්තේ හරි ලොක්කා අද නම් අල්ල මරේ වගේ ලොක්කටත් බස් එකක් සෙට් එකක් රුවන්වැලි සෑය බස් සෙට් එකක් තිබ්බා මාත් දැක්ක ඒගොල්ලෝ යකෝ මේ රෑවිලත් මුන්ට ගෙවල් වලට යන්න වෙයිද බෙල්ල කඩා ගන්නද මේ ලොක්කා මේ නෑනේ බස් උතන නවතම ලොක්කා බස් එකේ බ්‍රේක් නම් පොඩ්ඩක් විතර මදි මේ ලොක්කා බලන්න මේකෙක් ඇවිල්ලා වද දෙනවානේ ඔන්න ඔකට ඇනලා දාපන් පීපාරක් මෙතන පොඩ මිනිස්සුත් වැඩි වගේ ලොක්කා පොලිසියෙන් ඉන්නවා අම්මට අහුඩු පොලිසියෙන් අල්ලනවා ලොක්කා පොලිස් කාර්යය දැක්කද පොලිස් කාර්යය තාම දැක්කේ නැහැ ලොක්කා පොලිසියෙන් අප්පට අහුඩු ටක් ගාලා පැන ගන්න ඕනි පොලිසියෙන් අම්මට සිරි අඩෝ ලොක්කා මේ පොලිස් ජීප් එක පස්සෙන් එනවා අම්බෝ අද නම් යකෝ බස් එක ගනින් යකෝ ටක් ගාලා හරවලා හරි ලොක්කා අයියෝ බස් එක ලොක්කා බස් එක ඉර වෙලා දුවමු උතු අම්බෝ ඉන්න පොලිසියෙන් එනවා අම්බෝ පොලිසිය මගේ ඇරුණා මගේ නේ පොලිසියෙන් ගියා වගේ බස් එක නැගලා බලන්න ඕනි බස් එකේ මෙතන ඇනවගේක් දාලා හුලං ගිහිලානේ ෂී රෙද්ද හරි ලොක්කා බස් එක ගත්තා අම්බෝ උඹට ඔබ කරන්නේ වැඩි තව යකෝ පවුඩේ මලවන් පොලිසියෙන් එනවා ලොක්කා හොඳ වෙලාවට බේරුනේ අපේ වෙලාව උබන් දැන් අපි ගෙදර යන්නේ ලොක්කා බස් එක දාලා අම්මට දෙතා ආයි පොලිසියෙන් ගියා වන් අම්බෝ නූලෙන් ලොක්කා බේරුනේ අපි තව පොඩ්ඩින් පොලිසියෙන් අල්ලනවා අම්බෝ බස් එක දාපන් මචං බස් එකක් දාගත්තා එහෙනම් අදට බස් එක නම් ලොක්කා මේක අපිට හොඳ ගානකට දෙන්න පුළුවන් ඌබම් මේක පට්ට බස් යන්නේ ඔක්කොම
ලොක්කා මේ බස් එක යන හොඳ ගානකට දෙන්න පුළුවන් ඈ මේ බලනකො මේකේ සුපිරි තියෙනවනේ බස් එක. ඌ බම් මේක නම් හොඳ ගානකට දෙන්න පුළුවන්. අර කලින් ගත්ත කබල්ලාගේ නේබා මේවා හම්බෝ මේ බස් එක නම් දෙන්න පුළුවන් පට්ටම ගානකට. ලොක්කා මේ වෑනුම එකේ සීට් එකේම සුපිරියට තියෙනවා බස් එකේ. නේ? ආ ඩීජේ එකේම අම්මට සිරිට බස් එක. මේ හෝන් පාර යකෝ හෝන් ගන්න එපා යකෝ මේ මිනිස්සු ඉන්නවා හේයි. හරි ලොක්කා ඉතින්. බස් එක නම් සුපිරි අපිට මේ කෝටි ගානකට දී ගන්න පුළුවන්. අපි මේක එනම් ලොක්කා විකුණමුද? හෙට උදේම විකුණමු. හෙලෝ මේ ලොක්කා තාමත් එනවා කිව්වා. කෝලයක් දාලා බලමු. හෙලෝ ලොක්කා මේවා එන්නේ නැත්ද? එන්නේ තියන්නේ නෑ බන්ද මට පොඩි වැඩක් තියෙනවා. අයියෝ කලින් කියන්න එපා. බෝක විකුණලා දාපන් ගිහිල්ලා. හරි ලොක්කා. එයා කියන්නෙත් නෑ කලින් එයා එන්නේ නැල්ලුනේ. මං ගිහිල්ලා එතන සිමි මෝටරයකට මේක දීලා දානවා. කෝටි 3කට විතර. බස් එක නම් අවුලන්නේ. බස් එක දීලා දාන්න ඕනේ සිමි මෝටරයකට. අද නම් පට්ට පාටියක් දෙයි ලොක්කා අපිට. ගැම්මක්. සිමි මෝටර් එක මේ තියෙන්නේ බඩු. සිමි මෝටර් එකත් ඌත් මහා ගුණානේ. උට ඌ අන්දලා ගන්න පුළුවන් හොඳ ගානක් බස් එකට. පට්ට. අද නම් ආයි තනි ගැම්මා. ඕ කඩේ කවුද? මේ අයියේ මේ බස් එකක් තියෙනව ගන්නවද? හරි මල්ලි අඩුම ගන්න කීයද? අඩුම කෝටි 4ක් විතර අයියා. මේ බස් එක ඔක්කොම මොඩිෆයි කරලාද ලයිට්ද ඩීජේද ආයි සුපිරියට තියෙන බස් එක. එහෙමද මල්ලි? කෝ බලමු. ඔන්න වන්න අයියේ. මේ මෙව්වාද බස් එක කොඩියද මේ බලමු. ලයිට් එහෙම වටේම ලයිට් එහෙම ගහලා සුපිරියට තියෙනවා බස් එක. මේ මුං වැලෙන්න අතරවනේ. මේ බේරනේ ඇස් දෙකක් ඉස්සරහෙන් දාලා පස්සේ බපර් එකේම සුපිරියට තියෙනවා මේ බස් එක. අවුලක් නැහැ බස් එක. අයියා ගන්නවද? ඔව් බල්ලේ සුපිරි බස් එක. හරි එහෙනම් අයියේ මම ගන්න පුළුවන්ද මට? පුළුවන් මල්ලි. රුපියල් කෝටි 4 දෙන්න. හරි මල්ලි. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් අදට ඔච්චරයි. එහෙනම් අපි ගියා.